මහේෂ් මූවී YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔන්න මූවී ක්ලිප් එක උනේ ඔන්න ඔයාලා බලන් හිටපු මූවී ක්ලිප් එක A Day in My Life. ඉතින් ගොඩක් අය මට මගේ social media මහේෂ් මූවී Facebook page එකට මහේෂ් මූවී Instagram වලට message කරලා ගොඩාක් අය ඉල්ලලා තිබ්බා A Day in My Life video එක කරලා පෙන්නන්නකෝ කියලා. ඉතින් ඇත්තටම චුට්ටක් කල් ගියා මේ මූවී ක්ලිප් එක කරන්න. මම දැන් උදේ ඔන්න නැගිටලා තේ එකක් හදාගෙන ආවා. ඉතින් තේ එක බොන ගමන් කතා කරන්න. මම හිතනවා අද මේ මූවී ක්ලිප් එක හොඳ අවස්ථාවක් කියලා මට ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න. ඉතින් කලින් කිව්වා වගේම ඉතින් ඔන්න මේ මූවී ක්ලිප් එක එනකම් බලන් හිටපු මගේ යාළුවන්ගෙන් මම ඉතින් සමාව ඉල්ලනවා මේ මූවී ක්ලිප් එක කරන්න චුට්ටක් කල් ගියාට. ඉතින් මොකද කියනවා නම් ඇත්තටම මහේෂ් මූවී YouTube channel එක පටන් ගත්තේ මගේ ලයිෆ් ස්ටයිල් එකට අදාළ මූවී ක්ලිප්ස් විතරක් කරන්න. නමුත් ඒකයි ඇත්තටම මම මහේෂ් මූවී කියලා මගේ channel එකට නමක් දැම්මේ. ඒ වුණාට මම මූවී ක්ලිප්ස් එකක් දෙකක් දානකොට මට කට්ටිය කිව්වා ඔන්න අනේ ඔයා කුකින් වීඩියෝස් කරන්නකෝ උයන ඒවා බලන්න ආසයි එහෙම කියලා. ඉතින් ඔන්න මම කුකින් වීඩියෝස් ටිකක් කරා. මට මේ මග් එක හම්බුනේ YouTube fan කෙනෙක්ගෙන්. ඉතින් මේ බලන්නක ලස්සන. මේකේ පොඩි මූවී ක්ලිප් එකක් ඔන්න මම මහේෂ් මූවී Facebook page එකේ දාලා තියෙනවා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් ගියොත්. ඉතින් ඔන්න මම කුකින් වීඩියෝස් කරන්න ගත්තා. ඊට පස්සේ ඔන්න කට්ටිය කිව්වා ඔයා අනුරාධපුරේ ඉන්න නිසා ලස්සන තැන් තියෙනවා ඉතින් පෙන්වන්නකෝ එහෙම කියලා. ඊට පස්සේ ඔන්න travel කරන විදිහේ වීඩියෝස් වගේක් කරා. ඊට පස්සේ ඉතින් අපි YouTube එකට ඉතින් ලස්සනට ඉන්න ඕනේ නේද? ඉතින් ඔන්න චුට්ටක් මේකප් එක දාලා එහෙම වෙනකොට ඔන්න කට්ටිය කිව්වා මේකප් වීඩියෝස් කරන්නකෝ කියලා. ඊට පස්සේ ආයෙ කොණ්ඩේ ගැන විස්තර අහුවා. ඉතින් ඕවා මේවා නිසා ඔන්න බියුටි වීඩියෝස් ටිකක් කරා. ඊට පස්සේ ඒවත් එක්ක ඉතින් ලයිෆ් ස්ටයිල් එකට අදාළ මූවී ක්ලිප්ස් කරන්න ඔන්න චුට්ටක් පරක් වුණා. අද මේ මූවී ක්ලිප් එක උනත් අද උදේ නැගිට්ටාම හිතුවා අද සෙනසුරාදා හෙට ඉරිදානේ මං හෙට ඉරිදා මේ මූවී ක්ලිප් එක කරනවා කියලා. ඊට පස්සේ අද කරන්න එහෙම කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. ස්ක්‍රිප්ට් එකක්වත් මොකක්වත් ලියාගෙන හිටියෙත් නැහැ. ඒ වුණාට මම ආයෙ හිතුවා නැහැ අද සෙනසුරාදා දවසේ අද මූවී ක්ලිප් එක කරන හෙට ඉරිදානේ. එතකොට ඉරිදා කියන්නේ ටිකක් ෆ්‍රීනේ. එතකොට ටීවී එකේ ලස්සන ෆිල්ම් ටිකක් යනවා, ප්‍රෝග්‍රෑම්ස් යනවා නේද? ඕවා මේවා බලන්න පුළුවන් ටිකක් නිදහසේ කියලා. ඉතින් අද ඔන්න මූවී ක්ලිප් එක කරන්න පටන් ගත්තා. ඉතින් කියන්න ඕනේ අද මම චුට්ටක් හිතුවා ටවුන් එක පැත්තට ගිහින් එන්න ඕනේ කියලා. පොඩි බඩු වගේක් තියෙන ඉතින් ගන්න. ඒ වගේම මෙන්න මෙයාට පාර්ට්නර් කෙනෙක් හොයන්නත් ඕනේ. මොකද මෙයාගේ එක්කෙනෙක් මැරුණානේ. අර එයාලගේ ඇඟේ නිකන් චූටි නැක්කෝ જાතියක් බෝ වෙලා එයා මැරුණා. බෙහෙත් දැම්මට හරි ගියේ නැහැ. ඉතින් දැන් මෙයාට පාර්ට්නර් කෙනෙක් බලන්න යන්නත් ඕනේ. අද ගියාම චුට්ටක් බලන්න ඕනේ. ආයෙ කියන්න ඕනේ දැන් කට්ටිය මැසේජ් කරලා කියලා තිබ්බා A Day in My Life movie clip එක මෙන්න මේ YouTuber කරන විදිහට කරලා පෙන්වන්නකෝ කියලා. ඉතින් ඇත්තටම එහෙම කරන්න ඉතින් බැහැ නේද කොහොමද? මොකද අපි ජීවත් වෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවානේ. අපිට තියෙන දේවල් එක්ක අපි හිතන පතන විදිහත් එක්ක අපි හැසිරෙන විදිහත් එක්ක අපේ ජීවිතේ එක එක්කෙනත් එක්ක බැලුවම වෙනවා. ඉතින් මම අනිත් එක මගේ YouTube channel එක කරන්න පටන් ගත්තේ තව කවුරුත් කරන දෙයක් මගේ YouTube channel එකේ පෙන්වන්න හිතාගෙන නෙමෙයි නේද? මම මේ ඔයාලත් එක්ක share කරගන්නේ මම ජීවිතේ ගත කරන විදිහ. ඉතින් අනිත් එක මම ආසන තව කවුරුත් කරන දෙයක් කරන්න. අනිත් එක තමන් ඉන්න විදිහ පෙන්වන එක ලේසි නේද? බොරු දේවල් මවල් පානවට වඩා තමන් ඉන්න විදිහ පෙන්වන එක ලේසි කියලා මට හිතෙනවා. ඉතින් ඒ කට්ටියට කියන්න තියෙන්නේ මම එහෙම YouTube එකේ නමත් කියලා කිව්වා මෙන්න මෙයාගේ මෙහෙම කරන්න කියලා. ඉතින් මට ඒ වගේ දේවල් කරන්න මම ආස නැහැ කියලා තමයි කියන්න ඕනේ. මේ දැන් අද ආයේ තියෙන ඉතින්
මාළු ටැංකියස් කරන්නත් ඕනේ අද. ඉතින් මෙතනින් එහාට බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මොකද අද දවසේ එහෙම මූවි ක්ලිප් එකටම කියලා ප්ලෑන් එකක් නැති නිසා. එහෙනම් ඉතින් මම කලින් කිව්වා වගේ අවුව ටිකක් සැර වෙන්න කලින් ටවුන් එක පැත්තට ගිහිල්ෙමු. දැන් මම හිතන්නේ 9ටත් ළඟයි. අද චුට්ටක් නැගිටින්න පරක් වුණා. ඒ නිසා අපි ඉක්මනට ටවුන් එක පැත්තට ගිහිල්ලා එමු. හලෝ හලෝ කෑවද ඔයා? ඉතින් ඔන්න මාළු පැටියට පාර්ට්නර් කෙනෙක් හොයාගන්න ආවට තාම එයාලගේ වර්ගය ඇවිල්ලා නැහැ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මං හිතුවා වෙන පොඩි මාළු පැටව දෙන්නෙක් ගෙනihin දානවා කියලා එයාගේ තනියට. දැන් ඉතින් ඔන්න මං ගෙදර ආවා. ගෙදර ආපු ගමන් කරේ කාපු එක. ඉතින් බඩගින්න යාව. ඒ නිසා ඔන්න කෑවා. කාලා ඉතින් මං එදි ෆෘට් සලාඩ් එකක් ගෙනාවා. ඉතින් දැන් ඒක කන ගමන් මං ඔයාලට ගෙනාවේ මොනවද කියලා පෙන්නන්නම්. හරිද? හරිම රසයි.
ඉතින් දැන් මම පෙන්නන්න මම ගත්තේ මොනවද කියලා. මම අද මේකප් බඩු ටිකක් ගත්තා. අනුරාධපුරේ තියෙනවා සිංගප්පූරු සෙන්ටර් කියලා. මෙන්න එයාලා මේ වගේ ලස්සන බෑග් එකක් දාලා දුන්නා. ඒක තියෙන්නේ පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා තියෙන පොඩි පාරක්. අන්න ඒ පාරේ ගියාම දකුණු අත පැත්තේ තමයි ඔන්න ඒ කඩේ තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය අහලා තිබ්බා මම කොහෙන්ද මේ ස්කින් කෙයා හෙයා කෙයා ගන්න කියලා. ඉතින් ආන්ගේ ෂොප් එකෙන් තමයි මම ගන්නෙ. ඉතින් මම ඉස්සෙල්ලා මෙන්න මේක පෙන්නන්නම්. මේ ක්‍රීම් ටච් HD ස්ටික් ෆවුන්ඩේෂන් එක මට හිතෙනවා try කරලා බලන්න ඕනේ කියලා. වියානා කියන්නේ ඉතින් අපේ රටේ බෑන්ඩ් එකක්. මෙන්න මේ වගේ මම ගත්තේ ඒකේ චයිනීස් කලර් එක. මෙන්න මේ කලර් එක. ඒකේ මෙන්න මෙහෙම ස්කොන්ච් එකකුත් තියෙනවා. ඕනනම් අපිට මේකෙන් ගන්නත් පුළුවන්. ඉතින් මම මේවා try කරලා බලලා කියන්නම් හොඳයිද මොකද කියලා ඔයාලට. ඉතින් මේ වගේ prices කොහොමද කියලා මම මෙතන මේ ස්ක්‍රීන් එක යටින්ම දාන්නම්. එතකොට ඔයාලට ලේසියිනේ නේද? ආයෙ ගත්තා මම. මෙන්න මේ compact powder එක. ඒකත් වියානා එකේම ටිකක් yellow touch එකක් තියෙන. මේක number 33. මේ තියෙන්නේ. මේක open කරාම මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ කලර් එක. මම ආයෙ ගත්තා. වියානා එකේ මම ආසයි nude lipstick colours වලට. nude colours කියන්නේ ඔයාලා දන්න අපේ හැමට ගොඩාක්ම ළඟින් යන අපේ හැමට සමාන colours වලට තමයි අපි කියන්නේ nude colours කියලා නේද? ඉතින් මම ඒකේ ගත්තා. ඒත් වියානා එකේම soft nude කියන එකේ number 14 කියන මේ colour එක. මේක ටිකක් orange touch එකක් තියෙන colour එකක්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ස්ටික් එකකින් උඩ තියෙනවා. මෙන්න මේ කලර් එක. මේක ඔයාලට මෙහෙම පෙන්නුවමත් පේනව නේද? එහෙම ලොකු ලයිට් කලර් එකක් නෑ. හරිම අපේ කොහොමත් අර මට තියෙන්නේ ඔයාලා දන්නවනේ ඉතින් ඩාර්ක් ස්කින් එකක් නේ. ඉතින් ඩාර්ක් ස්කින් එකකට කොහොමත් මැච් වෙන්නේ නියුඩ් කලර්ස්. යන්න එතකොට ඒකයි. ආයෙ ගත්තා ආයෙ ලිප්ස්ටික් එකක් වියානා එකේම. ඒක ඇවිල්ලා number 5 light coral කියන කලර් එක. ඒක මෙන්න මේ වගේ කලර් එකක්. ඉතින් ඉන්නකො මම ඔයාලට අර දෙකේ වෙනස පෙන්නන්න. මේ පේනවනේ ඔයාලට කලර්ස් දෙකක්. මං වගේ ඩාර්ක් ස්කින් එකක් තියෙන අයට මං හිතනවා මෙන්න මේ වගේ කලර්ස් ගොඩාක් මැච් වෙනවා කියලා. මං ගාව කලින් තියෙන්නේ මැට් ලිප්ස්ටික් වියානා එකේ. මේ normal ලිප්ස්ටික්. ඉතින් මට හිතුණා අරගෙන try කරලා බලන්න ඕනි කියලා. ආයෙ මං ගත්තා ඒ ලිප්ස්ටික් දෙකටම මැච් වෙන විදිහේ ලිප් ලයිනර් පෙන්සිල් එකක්. මේක වියානා එකේ එන number dark nude කියන එකේ number 50 කියන කලර් එක. මෙන්න මේ lip liner pencil එක ගත්තා. මේ lip liner pencil එක අර lips color දෙකටම match වෙනවා. කොහොමත් lipstick එකට වඩා lip liner එක චුට්ටක් dark වෙන්න ගන්නෙ නේද? ඉතින් ඔන්න ඔය ටික තමයි මම ඒ shop එකෙන් ගත්තේ. මේකප් බඩු ටික. ඉතින් ඔයාලා දකින්න ඇති මම ආයෙ ගත්තා මට night suit එකක්. මම ඒක පෙන්නන්න. ආයෙ ඔයාලා දැක්කයි මෙන්න මේ hair band එක ගත්තම. cute නේ? ඉතින් මම ගත්තේ ASB එකෙන්. මේක මම මේ කලින් දවසක ගිහිල්ලා බලලා ආපු night suit එකක්. ඒක එදා ටිකක් ගණන්. හැබැයි අද ඇත්තටම ගණන් අඩු වුණා. ගාන අඩුවෙන් දැම්මේ. මේක සාමාන්‍යයෙන් ගහලා තියෙන ප්‍රයිස් එක බිල බලන්න ඕනේ. බිල පර්ස් එකේ වෙන්නදී. මේක 1100 ගාණක් ගහලා තිබ්බේ ඒ වුණාට වැටුනේ 900ක්ද කොහෙද අඩු වෙලා. ඉතින් මේ ඔන්න ඉතින් එදා ගත්තට වඩා අද ගිහින් ගත්ත එකෙන් මට වාසියක් වුණා. ඉතින් ඔන්න මං අර හිතේ තියන් හිටපු නයිට් සූට් එක මං ගත්තා අද ගිහිල්ලා. ආයෙ මම ගත්තා ලව එකෙන් මෙන්න මේ කප් ස්පොන්ජ්. ඉතින්
මම ගියේ අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහාම තියෙන ලව එකට. මම ගොඩක් වෙලාවට ලව එකකිනුයි සිංගප්පූරු සෙන්ටර් එකකිනුයි තමයි මේ වගේ දේවල් ගන්නෙ. ඔයාලා අහලා තිබ්බ නිසා ඉතින් මම කියනවා. මේ දේවල් ඉතින් ඔයාලා දැනගන්න ආසයි නේද? මෙන්න මේ වගේ ඉතින් එක එක විදිහේ මේකප් ස්පොන්ජ් තියෙනවා. ටික් තියෙනවා. එක එක පැටර්න් එකේ ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ. ආයෙ මම ගත්තා. මම ආසයි ගොඩාක් hair bands වලට. ඒතර ඕනම ගෑල්ලමකට hair bands දැම්මම චුට්ටක් cute look එකක් එනවා නේද? මම ඉතින් ඒ නිසා හරි ආසයි hair bands වලට. මම මේ එකකින් ගත්ත, ලව එකකින් ගත්ත hair band එක. ඒ වගේම මම ගත්තා මට try කරලා බලන්න ආස හිතුණා face mask එකක්. ඉතින් මම ගත්තේ මෙන්න මේ Dr. Russell එකේ එන mask එක. මේක ඇත්තටම මම කලින් use කරලා නැහැ. මම Dr. Russell එකේ ඔයාලා දැක්ක මගේ vitamin C serum එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මට හිතුණා මේක පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මම මේක try කරලා බලලා ඔයාලට review එකක් දෙන්නම් කොහොමද කියලා. මේක hydrating serum silk mask කියලා තියෙන්නේ. හරි. ඉතින් ඔය ටිකට අමතරව මම ආයෙ ගත්තා fruit salad එක කන්න අමතක වුණානේ. මං ගියා ආයුර්වේද බෙහෙත් බඩු කඩේකට. මගේ කලින් මොකද්ද මගේ කොණ්ඩේ රහස් කියන මූවි ක්ලිප් එකේ මම ෂැම්පූ වර්ග එහෙම පෙන්නලා තිබ්බා. ඉතින් ඒ වගේ ප්‍රයිසස් අහුවාම ඉතින් සමහර අය කිව්වා අනේ ගණන්නේ මේ ගාන කීයද අනේ ඒ ගාන කිව්වට පස්සේ ගණන්නේද එහෙම කියලා තිබ්බා. ඉතින් ඇත්තටම හැමෝටම ඉතින් එකම ප්‍රයිස් එකට තියෙන ඒවා ගන්න බෑනේ. මට උනත් එහෙමයි. සමහර අය පාවිච්චි කරන ඒවා ගොඩාක් මිලෙන් අධිකයි. ඉතින් මටත් ඒ වගේ දේවල් ගන්න බෑනේ නේද? ඉතින් මං පස්සේ හිතුවා මම දැන් අවුරුද්දකට විතර කලින් මම පාවිච්චි කරපු ආයුර්වේද ස්කින් කෙයා හෙයා කෙයා ටිකක් ඔයාලට පෙන්වන්න ඕනි කියලා. මම ඉතින් ඒ ටික ගත්තා. ඒවා ඔන්න ප්‍රයිස් එකනුත් අඩුයි. ඒවා ආයුර්වේද ප්‍රොඩක්ට්ස් නිසා ඔයාලට බය වෙන්න චුට්ටක්වත් හේතුවක් නැහැ. මොකද මම පාවිච්චි කරලා මම මේ පෙන්නන හැම ප්‍රොඩක්ට් එකක්ම මම කාලයක් පාවිච්චි කරලා තමයි ඔයාලට ඒ ගැන රිවිව් එකක් ගේන්නේ. ඒ නිසා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මම ඒ ටික ඔයාලට වෙනම මූවි ක්ලිප් එකකින් පෙන්නන්නම්. ඒ වගේ ඔන්න ප්‍රයිස් එකත් මම කිව්වා වගේම අඩුයි. අපිට ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන්නේ දැන් මම හිතන්නේ එක පහු වෙලා ඉතින් මාළු ටැංකිය අස් කරන්න ඕනේ. මාළු ටැංකිය අස් කරලා අපේ නෑනා එයා අන්න පොලොස් ගෙඩියක් සුද්ධ කරලා තියනවා කිව්වා. මට හදලා දෙන්න කිව්වා. මාළු ටැංකිය අස් කරලා පොලොස් එක හදන්න ඕනේ. මම හිතුවා වෙනසකටත් එක්ක හවසට රුවන්වැලි සෑයට යන්න ඕනේ කියලා. දැන් පොයේ තිබ්බේ පෙරේදානේ නේද? ඔව් පෙරේදානේ. ඉතින් මම පොයේ දවසෙත් ගිහිල්ලා ආවේ. මට හිතුණා ඔයාලවත් එක්කන් යන්න ඕනේ කියලා අද මූවි ක්ලිප් එකේ. ඉතින් ඔන්න හවසට රුවන්වැලි සෑයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි දැන් අලුතින් ගෙනාපු යාළුවෝ දෙන්න දාලා බලමු.
ඔන්න ඉතින් පොරොන්දුනා වගේම ඔයාලව ඔන්න රුවන්වැලි සෑයට එක්කන් ආවා. දැන් 6:30 විතර ඇති. එනකොට ගොඩාක් අඳුර වැටිලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා. ඒ වගේම ඔයාට හරි ඔයාගේ අවට ඉන්න කෙනෙක්ට දුකක් කරදරයක් හිතේ දුකෙන් ඉන්නවනම් ඔන්න ඒ දුක් නැති වෙලා නිරෝගී සුව ලැබෙන්න කියලා ඔන්න රුවන්වැලි මහසෑය ඉදිරි පිටේ ඉඳලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ පින්නතුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. බොහොම සතුටු වෙනවා. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජංකේ මං ඒකම් මංගල මුත්තමං. අද දවස් ඉතින් ගෙවුනේ මෙන්න මේ විදිහට. ඉතින් අද දවස පුරාවට මම මොනවද කරේ කියලා මූවි ක්ලිප් එක ඉවර වෙනකම් බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඉතින් තවත් ලස්සන මූවි ක්ලිප් එකකින් හම්බ වෙනකම් හැමදාම වගේ ඔන්න ඔයාලා පරිස්සමින් ඉන්න ඕනි කියලා මතක් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම රුවන්වැලි මහසෑය සමිඳු පිහිටයි.